ආයුබෝවන් ළමයි මේක අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ ආයනික බන්ධන ගැන. බන්ධන වර්ග දෙකක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා 10 11 වසරවලදී ආයනික බන්ධන සහ සහසංයෝජ බන්ධන කියලා. තව ඒක අන්තර් අණුක බල විදියට වැන්ඩවාල් බල ක්‍රියා කරන මේ බන්ධන වර්ගයකුත් තියෙනවා. මේකේ තියෙන්නේ පරමාණු අතර ඇතිවන බල වර්ගයක් විදිහට තියෙන ආයනික බන්ධනයක්. ඉතින් ආයනික බන්ධනයක් කියලා කියන්නේ මේකෙදි බන්ධන හදාගන්න දායක වෙන්නේ පරමාණුවක් කියන කෙනාගේ බාහිරේම තියෙන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික තමයි තව කෙනෙක්ට දීලා සම්පූර්ණයෙන්ම දීලා හරි තව කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන අරගෙන හරි දෙන්න අතර හවුලේ තියාගෙන හරි ඔය ක්‍රම දෙකට තමයි බන්ධන හැදෙන්නේ. එතකොට ආයනික බන්ධන කියන ඒවා වෙන්නේ එක්කෙනෙක් ගාව තියෙන ඉලෙක්ට්‍රෝන තව කෙනෙක්ට දීලා ඇති කරගන්න බන්ධන. ඒ කියන්නේ අයන අතර ඇති වෙන බන්ධන වලට තමයි කියන්නේ ආයනික බන්ධන කියලා. අයන වර්ග දෙකයි ලෝක මේකේ හැදෙන්නේ. ඒ කියන්නේ ප්‍රධානම ඉලෙක්ට්‍රෝනයක් මොකක් හරි බන්ධනයක් හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තොත් එයාගේ බාහිරේම තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරොත් ඉලෙක්ට්‍රෝන කවුරු හරි පිට කරොත් හැදෙන්නේ ධන අයන හැදෙනවා. එතකොට H+ කියන අයන H ධන අයන හැදෙනවා. එතකොට පිට කරන ඉලෙක්ට්‍රෝන ගාන අනුව මේක ධන 1 ධන 2 ධන 3 කියලා එහෙම අයන ගාන වෙනස් වෙනවා. අනිත් එක්කෙනා මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරද්දි ඒ ඉලෙක්ට්‍රෝනය ගන්න තව කෙනෙක් ඉන්නවා. එයා ඉලෙක්ට්‍රෝන ගන්නවා අරගෙන හදන්නේ ඉලෙක්ට්‍රෝන එකතු වෙන නිසා ඍණාරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඍණ අයන තමයි හදන්නේ. එතකොට ඔය ධන අයන සහ ඍණ අයන අතර ඇති වෙන බන්ධන වලට තමයි කියන්නේ අයනික බන්ධන කියලා. එතකොට එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරන්න නැඹුරු වෙනවා. අනිත් කෙනා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න නැඹුරු වෙනවා. ඉතින් මේ අයනික බන්ධන ගත්තොත් මේක ගොඩක් සක්‍රියතාවය නැත්නම් ක්‍රියාශීලීත්වය ගොඩක් වැඩි එකක්. උදාහරණයක් විදිහට මේ HCl පරමාණුව මේ අණුව ගත්තොත් හයිඩ්‍රජන් සහ ක්ලෝරින් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන දෙනවා ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන ගන්නවා. මේකේ මේ හයිඩ්‍රජන් ක්ලෝරින් ඉන්න තැන් දෙක ආවර්තව ගුවනවා මේගොල්ලන්ගේ අයනීකරණතාවය නැත්නම් අයනික බන්ධන හැදීමේ හැකියාව ගොඩක් වැඩි. ඒ කියන්නේ මෙයා ඉන්නේ ආවර්තව වගේ හයිඩ්‍රජන් ඉන්නේ පළවෙනි කාණ්ඩය සහ ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ අයිති කෙනෙක්. ඒ නිසා ආවර්ත වර්ග මෙයාගේ ධන ඍණ විද්‍යුත් ඍණතා වෙනස ගොඩක් ඉහළයි. ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ හයිඩ්‍රජන් ධන අයන ගොඩක් බලන්නේ හයිඩ්‍රජන් ධන නෙමෙයි මේ පැත්තේ ආවර්ත වර්ග වම් පස්සේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගොඩක් බලන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න. මේ ධන මූලද්‍රව්‍ය මේ පැත්තේ ඉන්නේ දකුණු පැත්තේ ඉන්නේ ඍණ මූලද්‍රව්‍ය. ඒ කියන්නේ ඍණ අයන හදන්න තමයි ගොඩක් chance එක තියෙන. ඒක ඉලෙක්ට්‍රෝන ඇද ගැනීම හැකියාව වැඩි. මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන පිට කිරීම හැකියාව වැඩි. එතකොට මෙන්න මේ දෙපැත්තක කොහොමද මේ බන්ධනය අයනිකද සහසංයෝජිත කියන එක තෝරගන්න වෙන්නේ මේ දෙන්න ඉන්න තැන් දෙක අනුව. ආවර්තව වගේ ගොඩක් දකුණු පැත්තේ මේ වම් පැත්තේ සහ දකුණු පැත්තේ ඒ කියන්නේ පළවෙනි දෙවෙනි කාණ්ඩ සහ 7 වගේ කාණ්ඩවල ඉන්න අය තමයි ගොඩක් වෙලාවට මේ අයනික බන්ධන හදන්න අවස්ථාවක් තියෙන්නේ. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම දෙනවා. ඒ කියන්නේ හුවමාරු කරගෙන තමයි හදන්නේ. ඒ කියන්නේ හවුලේ තියාගන්න එමක් වෙන්නේ නැහැ ආයනික බන්ධනවල. මේවල ලක්ෂණ ගත්තොත් මේවල ගොඩක් මේ ඝන අවස්ථාවේදී ආයනික දැලිස් විදිහට තියෙන ඔය සෝඩියම් ක්ලෝරයිඩ් වගේ එකක් ගත්තොත් ලුණු තියෙන්නේ. ලුණු කැටයක ගත්තොත් සෝඩියම් එක සෝඩියම් කැටයට ක්ලෝරින් පරමාණු 6ක් සම්බන්ධ වෙලා තියෙන මේක ද්විමානව තලයේ ඉන්නවා 4ක් සහ මේ ඉස්සරහ පිටපස්ස ත්‍රිමානව දෙන්නෙක් එක්ක 6ක් හැදිලා තියෙනවා. දැලිසක් විදිහට තියෙන්නේ. එතකොට ලොකු ශක්තියක් තියෙනවා මේ අයනික දැලිසකට. ඒ වගේම මේගොල්ලෝ ඝන අවස්ථාවේදී විදුලිය ගෙනියන්නේ නැහැ. විලීන හෝ ජලීය අවස්ථාවේදී විදුලිය ගෙනියනවා. ඉතින් මේ ටික තමයි අයනික බන්ධන සම්බන්ධව දැනගන්න අවශ්‍ය. ඉලෙක්ට්‍රෝන එතකොට කෙනෙක් ධන අයන සහ ඍණ අයන අතර ඇති වෙන බන්ධන වලට තමයි සරලව අයනික බන්ධන කියලා කියන්නේ.